ඔයාලගේ ට්‍රේඩින් account එක පාරටම ලොස්සුනේ ට්‍රෙන්ඩ් එකක් නැතුව මාකට් එක එක තැන කැරකි තිබුණ වෙලාවක ට්‍රේඩ් කරන්න ගිහින්ද ගොඩක් අය OTC මාකට් එකේ ලොකුවට ලොස් වෙන්නේ මෙන්න මේ සයිඩ් වේ එහෙමත් නැත්නම් රේන්ජ් ඉන් මාකට් එකේදී ඒත් ඔයාලා දන්නවද හරියට ප්‍රයිස් ඇක්ෂන් වලින් මේ බොක්ස් එක ඇතුලේ වෙන දේ අඳුරගත්තොත් මේක තමයි ඔයාලගේ ප්‍රොෆිට් එකකට යන්න තියෙන ලේසිම අවස්ථාව ඔයාලා බලන් ඉන්න මම වීඩියෝ එක මැදදී පෙන්නන්නම් සිංගල් කැන්ඩල් රිජෙක්ෂන් එක අන්නේ සිග්නල් එකට අහු වුණොත් OTC මාකට් එකේ පේල්ස් බ්‍රේක්අවුට් වලින් බේරලා සාර්ථකව විනාඩි 3ක ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් හොඳ සුපිරි මෙතඩ් එකක්. හරි. එහෙනම් අපි යමු වීඩියෝ එකේ ඉදිරියට. ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. ට්‍රේඩින් කියන්නේ හයි රිස්ක් එකක් තියෙන මෙතඩ් එකක්. ඒ නිසා කිසිම වෙලාවක වෙනත් අයගේ බොරු පොරොන්දු වල රැවටෙන්න එපා. මේ වීඩියෝ එක ඔයාලගේ අධ්‍යාපනික දැනුම සහ chart reading skill එක වැඩි කරගන්න විතරක් පාවිච්චි කරන්න. හරි දැන් අපි බලමු OTC මාකට් එකේ sideways range එක හරියට identify කරගෙන 3 minute price action trade එකක් ගන්න කොහොමද කියලා. මුලින්ම අපි තේරුම් ගමු consolidation එහෙම නැත්නම් sideways මාකට් එකක් කියන්නේ මොකක්ද කියලා. මාකට් එක දිගට උඩට හරි පහළට හරි යන්නේ නැතුව යම්කිසි සීමාවක් ඇතුලේ කොටු වෙලා යන අවස්ථාවක් තමයි අපි රේන්ජ් එකක් කියලා ගන්නෙ. මෙතනදී අපි කරන්න ඕනේ ප්‍රධාන පියවරක් තියෙනවා. ඒ තමයි පහළින් තියෙන බොටම් පොයින්ට් දෙකක් එකතු කරලා හොරිසොන්ටල් ලයින් එකක් කරන් සපෝට් ලයින් එකක් ඇඳ ගන්න ඕනේ. මේක ලෙවල් එකක් හරි එහෙම නැත්නම් සෝන් එකක් විදිහට හරි ඔයාලට මාක් කරගන්න පුළුවන්. ඊට පස්සේ chart එකේ ඉහළින්ම තියෙන peak point අවම වශයෙන් දෙකක්වත් එකතු කරලා horizontal line එකක් කරන් resistance level එක මාක් කරගන්න ඕනේ. මේකත් ඔයාලට zone එකක් විදිහට අඳ ගන්නත් පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති market එක මේ box එක ඇතුලේ ගමන් කරන විදිය. මේ range in market එකේ මේ box එක ඇතුලේ මම trade කරන ක්‍රම කීපයක් තියෙනවා. මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් ඒ ක්‍රම වලින් එකක් ඔයාලට කියලා දෙන්න. මෙතනදී අපි පැහැදිලි ටච් පොයින්ට් දෙකක්වත් හැදෙනකන් ඉන්න ඕනේ. හදිස්සි වෙලා ට්‍රේඩ් එකක් දාන්නේ නැහැ. මේ මෙතඩ් එකට ට්‍රේඩ් කරද්දී මේක තමයි වැදගත්ම කොටස. මේක අනිවාර්යෙන් මතක තියාගන්න. අපි ඇඳපු සපෝට් හරි එහෙම නැත්නම් රෙසිස්ටන්ට් හරි සීමාවට ආපු සැනින් ට්‍රේඩ් එකක් ගන්න එක ගොඩක් අය කරන වැරද්දක්. එහෙම කළොත් වෙන්නේ බ්‍රේක්අවුට් එකට අහු වෙලා ලොස් වෙන එක. අපි බලාගෙන ඉන්න ඕනේ price action reversal pattern එකක් හැදෙනකම්. මේකෙදී අපි ගන්න ප්‍රධාන සිග්නල් එක තමයි support and resistance level එකක් ළඟ හැදෙන pin bar එක. candle එකේ කූර එක දිගට හැදිලා body එක කුඩාවට තියෙනවා නම් ඒ කියන්නේ ඒ සීමාවෙන් price එක හරවලා යවන්න buyers ලා හරි sellers ලා හරි ලොකු උත්සාහයක් දරනවා කියන එක. දෙවැනි සිග්නල් එක තමයි මේ සපෝට් හරි රෙසිස්ටන්ට් හරි ලෙවල් එකක් ළඟ එන්ගල්පින් පැටර්න් එකක් හැදෙන එක. ඒ කියන්නේ කලින් හැදිච්ච කැන්ඩල් එක වහගෙන ඊළඟට හැදෙන කැන්ඩල් එක ලොකුවට හැදෙන්න ඕනේ. මේක රිවර්සල් එකට හොඳ කන්ෆර්මේෂන් එකක්. ඔන්න මම වීඩියෝ එකේ මුලදී කියපු රහස ඒ වගේම මම ට්‍රේඩ් කරන එක මෙතඩ් එකක් ඔයාලට කියලා දෙන්න තමයි දැන් හදන්නේ. මම මෙතනදී ට්‍රේඩ් එකේ එක්ස්පයරි ටයිම් එක විදියට 3 මිනිත් තමයි තෝරගන්නේ. ඇයි එහෙම තෝරගන්නේ? OTC මාකට් වල විනාඩි 1 ට්‍රේඩ් එකක් ගද්දි හැදෙන නොයිස් එක ඉතා වැඩි. ඒ වුණාට අපි 3 මිනිත් දෙද්දි අපේ price action pattern එකට අනුව මාකට් එක නිවැරදි දිශාවට ගමන් කරන්න ඇති තරම් කාලයක් ලැබෙනවා. අන්න ඒක තමයි මම මෙතනදී 3 මිනිත් යූස් කරන්නේ. හරි මම මෙතනදී live trade එකක් ගන්නම් අප් එකට. මෙතනදී ඔයාලට පේනවා support level එකේ සපෝට් ලෙවල් එකේ රෙඩ් කැන්ඩල් එකක් හැදුනා. ඒකේ යටට පොඩි වික් එකක් තියෙනවා. ඊට පස්සේ හැදුනා ග්‍රීන් කැන්ඩල් එකක්. ඒ ග්‍රීන් කැන්ඩල් එකේ උඩට වික් එකක් තියෙනවා. නමුත් දැන් හැදෙන මේ ග්‍රීන් කැන්ඩල් එක අර කැන්ඩල් දෙකම වහගෙන ක්ලෝස් වුණොත් අපිට පුළුවන් 3 මිනිත් අප් ට්‍රේඩ් එකක් ගන්න. හරි. ඒ විදිහට හැදුනා. මම මෙතනදී ගන්නවා 3 මිනිත් අප් ට්‍රේඩ් එකක්. මට මේ ස්ට්‍රැටජි එකේ එන්ට්‍රි රූල්ස් ටික වලට කියන්න බැරි වුණා. මේ ස්ට්‍රැටජි එකේ එන්ට්‍රි රූල්ස් ටික තමයි රිජෙක්ෂන් කන්ෆර්මේෂන් එක ආපු ගමන්ම ඊළඟ කැන්ඩල් එක ආරම්භයේදීම විනාඩි 3ක ට්‍රේඩ් එකක් ඕපන් කරනවා. සපෝට් එකේ නම් ගන්නේ අප් ට්‍රේඩ් එකක්, රෙසිස්ටන්ට් එකේදී නම් ගන්නේ ඩවුන් ට්‍රේඩ් එකක්.
දැන් අපි බලමු මේ විනාඩි 3 ඉවර වුණාට පස්සේ මේ ට්‍රේඩ් එකේ රිසල්ට් එක මොන වගේ වෙයිද කියලා. හරි. ඔයාලා දැක්කා ට්‍රේඩ් එක සාර්ථකව ප්‍රොෆිට් වුණා. ඔයාලා මතක තියාගන්න කොච්චර හොඳ ස්ට්‍රැටජි එකක් වුණත් 100% සාර්ථක වෙන එකක් මේ ලෝකේ නැහැ. මේ OTC මාකට් වල ඕනෑම වෙලාවක අපි ඇඳගත්ත බොක්ස් එක කඩාගෙන බ්‍රේක් අවුට් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා එක දිගට එකම සීමාවෙන් ට්‍රේඩ් 3-4කට වඩා ට්‍රේඩ් කරන්න යන්න එපා. ඔයාලගේ මුළු account balance එකෙන් 100ට එකක් හෝ දෙකකට වඩා එක පාර ට්‍රේඩ් එකකට රිස්ක් කරන්න යන්න එපා. loss එකක් ගියොත් නැවත ඒ loss එක කවර් කරගන්න තවත් ට්‍රේඩ් දාලා account එක wash කරගන්න හදන්න එපා. ඒක අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න. මේ sideways strategy එක ඔයාලගේ demo account එකේ මුලින්ම අවම වශයෙන් 20-30 වතාවක්වත් ප්‍රැක්ටිස් කරලා බලන්න. ඒ විදිහට පළපුරුද්දාවට පස්සේ විතරයි අපි ඉදිරියට යන්න ඕනේ. අද වීඩියෝ එකකින් ඔයාලා යම් දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් කරලා තවත් මේ වගේ ඇඩ්වාන්ස් ප්‍රයිස් ඇක්ෂන් වීඩියෝ බලන්න අපේ channel එක දැම්ම subscribe කරලා තියාගන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරලා යන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.